මේ මතක තියාගන්න අම්මා ගැන තාත්තා ගැන කැක්කුමක් තියෙන දරුවෝ හැදෙන්නේ ධර්මය අහන අයගෙන්. අම්මගේ තාත්තගේ හිත රිද්දවන්නේ නැත්තේ ධර්මය අහන දරුවෝ. අවසානෙට ඔයාලව බලාගන්නේ ධර්මය අහන දරුවෝ. මේ ඇත්තටම ඔයාලගේ හිතත් එක්ක කතා කළොත් ඔයාලට පුතාලා දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් කොහෙවත් යන්නේ නැතුව හොඳට ඉගෙන ගන්නවා. තව එක ළමෙක් බණ අහනවා, ගෙදර වැඩ ටික කරනවා, කාරුණිකයි. ඇත්තටම අර අම්මට මාව අවසානයේ බලාගනී කියලා හිත ඇතුලෙන් හිතෙන්නේ කවුරු ගැනද? අර බණ අහන පින් කරන කාරුණික දරුවා ගැන. ඉගෙන ගන්න ළමයි කොහොමදත් පිටට යනවා. එක්ක පිටරට, එක්ක කොළඹ. අර ගමේ රඳින්නේ අර අහිංසකයා.